ට්‍රැවල් කරන්න වගේම පොත් කියවන්න ආස ඔයා වෙනුවෙන් අලුත්ම වීඩියෝ එකක් අරගෙන ඔන්න අදත් මම ආවා. මම අද නම් ඉන්නේ හරිම සුන්දර ප්‍රදේශයක. ඔයගොල්ලෝ මේ ප්‍රදේශය ගැන ගොඩක් විස්තර අහලා ඇති. මම අද ඉන්නේ කොත්මලේ. මම දැන් ඔයගොල්ලන්ව හරිම ලස්සන ළඟදී ඉදි කරපු view point එකක් බලන්න තමයි මේ එකයි යන්නේ. ඔයාලා කොත්මලේ ප්‍රදේශය ගැන දන්නවනම් ඒ ප්‍රදේශයේම තියෙන කුඹල්ඔළුව කියන සුන්දර ගම ගැනත් අහලා ඇති. ඒ ගමේ ඉස්කෝලේ ගාවින්ම තියෙන තුම්මන් හන්දියේ චොයිසි පාරේ ටික දුරක් ගියාම තමයි ඔයාලට මේ view point එකට යන්න පුළුවන් වෙන්නේ. ඔයාලට ඒ ලොකේෂන් එකට යන්න පුළුවන් විදිය ගැන මම මේ වීඩියෝ එකේම ඩිස්ක්‍රිප්ෂන් එකෙත් දාන්නම්. ඔයාලට ඒ view point එක ළඟටම පොඩි වාහනයක නම් හරිම ලේසියෙන් යන්න පුළුවන්. මේ සුන්දර නැරඹුම් මධ්‍යස්ථානයේ නම තමයි කරුණාගල. මම මෙතනට දෙතුන් පාරක්ම ඇවිත් තියෙනවා. ඒත් මට එතනට එන්න තියෙන ආසාව නම් ටිකක්වත් අඩු වෙන්නේ නැහැ. මොකද එතන තියෙන දර්ශනය ඒ තරම්ම සුන්දරයි කියලා මම මගේ ඇස් දෙකෙන්ම විඳලා තියෙනවා. ඔයාලත් දිගටම මාත් එක්ක මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියොත් එතන තියෙන සුන්දරත්වය ගැන ඔයාලටත් අදහසක් ගන්න පුළුවන් වෙයි. මම මේ දේ විශේෂයෙන්ම කියන්න ඕනි මම මෙතනට ආපු පළවෙනි වතාවට වඩා දෙවෙනි වතාවට වඩා තුන්වෙනි වතාවෙත් මේ තැන ගොඩක්ම දියුණු වෙලා කියන එක මට මගේ ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන් වුණා. මෙතන අලුත් නිර්මාණ ගොඩක් එකතු වෙලා වගේම හරිම සුන්දර විදිහට මේ වටපිටාව වෙනස් වෙලා තියෙනවා මට බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම කැම්පින් කරන්න ආස ඔයගොල්ලන්ට හැම පහසුකමක්ම මෙතන තියෙනවා. මට මේ ගමත් එක්ක ගණන් කරන්නවත් බැරි තරම් මතක ගොඩක් තියෙනවා. මොකද මේ තමයි මගේ අම්මගේ උපන් ගම. ඉතින් ඒ නිසා මගේ පුංචි කාලෙත් ගොඩක් මං මේ ගමේ ගත කරලා තියෙනවා. ඒ නිසා අදටත් මම යන්නම කැමති තැන්වලින් ආසම තැන මේ ගම කිව්වොත් ඒක හරි. මගේ පොඩි කාලේ මම හරියට මගේ නෑදෑයොත් එක්ක මේ කඳුවල බඩ ගාලා තියෙනවා. ඉතින් එතකොට නම් ඔය වගේ සුන්දර නැලඹුම් මධ්‍යස්ථානයක් තිබුණේ නැහැ. මොකද මේක ළඟදී ඉදිවුණු නැලඹුම් මධ්‍යස්ථානයක්. ඔයත් මෙතනට ආවනම් මෙතන හරිම ලස්සන පුංචි නිර්මාණ ගොඩක් තියෙනවා කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ නිර්මාණ ගොඩක්ම වගේම මේ නැලඹුම් මධ්‍යස්ථානය ගැන අදහසත් වයස 20 ගණන් වල තරුණයෙක් කිව්වොත් හරිම පුදුමයි නේද? ඔහුත් ඔහුගේ පවුලේ කට්ටියත් එකතු වෙලා තමයි මේ නැරඹුම් මධ්‍යස්ථානය මේ වගේ හරිම ලස්සනට පවත්වාගෙන යන්නේ. ඕගොල්ලන්ට මෙතනින් උදේ දවල් වගේම රාත්‍රී ආහාරත් ලබා ගන්න ඒ පහසුකමුත් ඒගොල්ලෝ විසින්ම දැන් සපයලා තියෙනවා. ඒ වගේම ගමකට විතරක් සීමා වෙලා තිබුණු ඒ සුන්දරත්වය දැන් ලෝකයේ ඕනම කෙනෙක්ට රස විඳින්න පුළුවන් විදිහට මේගොල්ලෝ අපිට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් අපිත් මේ පරිසරයට පොඩිම හරි හානියක් වෙන්නේ නැති විදිහට ඒ පරිසරයත් ආරක්ෂා කරගෙනම මෙතන තියෙන සුන්දරත්වය විඳ ගන්න ඕනි කියලා තමයි මම නම් හිතන්නේ. ඕගොල්ලන්ට දැන් කුතුහලයක් ඇති අද මම ගෙනාපු පොත මොකක්ද කියලා. මම අද මෙතනට තෝරගත්ත පොත ගැන කියනවා නම් ඒ පොත රචනා කරලා තියෙන්නේ රාජ්‍ය සම්මාන ගොඩක් දිනාගත්තු දක්ෂ ලේඛකයෙක් විසින්. එතුමා ගොඩක් ගීත නිර්මාණය කරලා තියෙනවා. ඒ අපි හැමෝම දන්න රත්නත් ශ්‍රී විජේසිංහ මහතා. මම අද නම් තෝරගත්තේ එතුමාගේ වස්සානෙන් පසුව කියන හරිම ලස්සන කාව්‍ය සංග්‍රහය. මේ පුංචි පොතේ එකිනෙකට වෙනස් හරිම ලස්සන නිර්මාණ 41ක්ම තියෙනවා. ඉතින් ඔයත් මේ පොත කියවලාම බලන්න මේ පොතේ තියෙන කවි ඒ නිර්මාණ කොච්චර ලස්සනයිද කියලා. ඒ වගේම මේ පොතේ උපගන්ත්‍රය කියන කොටසේ තවත් හරිම ලස්සන නිර්මාණ 11ක්ම තියෙනවා. මේ පොතේ හරිම ලස්සන එක තැනක් මම දැක්කා. ඒ තමයි මල් උයන. මල් උයන කීවාට ඒ බිමේ මල් නොවන බොහෝ දේ තිබුණා. පිපුණු මල් සුළඟ හාදවි නැටුවා. පෙම්වතුන් බිම නිදන සිඟන්නම් පසු කරන් හිමින් කොඳුරමින් ලියගොමුව සෙව්වා. මල් උයන කීවාට ඒ බිම වැටුණු පරමලුත් තිබුණා. ලපලු පත්සේම බිම පතිත වුණු වියලි පරඬල් පද්ද තිබුණා. වසන්තයේ සේම ඒ භූමියේ ගිමත් සමයද සැඟව සිටියා. ඉතින් ඒ වගේ හරිම ලස්සන නිර්මාණ ගොඩක්
ඒ පුංචි පොත ඇතුලේ තියෙනවා. ඕගොල්ලෝ දැකලා තියෙනවද මේ තැන ගැන? හරි ලස්සනට කට්ටි කියලා තිබුණා ලංකාවේ තියෙන පෘථිවියේ තියෙන ලස්සන ඔන්චිල්ලාව තියෙන මෙතන කියලා. ඇත්තටම මෙතන ඔය ඔන්චිල්ලාව පදිනකොට දැනෙන හැඟීම නම් වචනෙන් විස්තර කරන්න බෑ. මොකද ඕක පදින කෙනාට ඉස්සරහෙන් පේන්නේ හිතා ගන්නවත් බැරි තරම් ලස්සන දර්ශනයක්. පලාතක්ම විහිදිලා තියෙන කඳු යායක්ම ඊට යටින් ගලාගෙන යන කොත්මලේ ජලාශයත් ඒ වගේම පැත්තකින් හරිම ලස්සනට පේන කොත්මලේ මහා සෑයත් මෙතනට හරිම පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉස්සර ওই කොත්මලේ ජලාශය තියෙන තැන තිබුණේ හරියටම මට ඉස්සරහින් පේන ඒ හැම තැනකම වගේ තිබිලා තියෙන්නේ නියම් ගන්දොරේ එක තව ගමක්. එතකොට ඔය උතන තිබුණු ගොඩක් ඉඩම් වතු පිටි ඒ වගේම පාසලක් රෝහලක් වගේ ලොකු භූමියක් යට කරගෙන තමයි ඔය ජලාශය ඉදි කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ කාලෙකට සැරයක් මතුවෙන කඩදොර විහාරය බලලා තියෙනවා නම් ඒ කඩදොර විහාරයක් තියෙන්නේ ওই ජලාශයේම එක පැත්තක එක කොටසක. ඒ වගේ මෙතනට රම්බොඩ පෙරට්ටාසි වගේ ගොඩක් ප්‍රදේශත් හරිම ලස්සනට පේනවා. මට මේ ප්‍රදේශය ගැන කියන්න ගියොත් නම් අද මේ වීඩියෝ එකේ වෙලාවත් මදි වෙනවා. මොකද මෙහි ඒ තරම්ම හරිම ප්‍රසිද්ධ ලස්සන තැන් ගොඩක්ම තියෙනවා. ඉතින් ඔයත් සංචාරය කරන්න කැමති කෙනෙක් නම් මේ තැන නම් මගේ අරගන්න එපා. අනිවාර්යෙන්ම එකපාරක් හරි බලලා යන්න එන්න. ඉතින් මේ වගේ තවත් අලුත් තැනකදී මං කියවපු ලස්සන පොතක් එක්ක මුණ ගැහෙන්න නම් ඔයා මගේ channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න.